මම්ලගේ නෑ. එයා මගේ 9 වෙලා ගිහින් දැන් ගොඩක් කල්. ඒ කසාදේ දැන් නීතියෙන්ම ඉවරයි. ඒත් මං තාම ඉන්නේ ඒ ගෙදරමයි. එයාගේ මල්ලි නෑන්දම්මයි ළඟ තමයි මං දැන් ඉන්නේ. රුවන්ගේ මල්ලි ගයාන්. එයා තාම මැරි කරලත් නෑ. මට ටික කාලෙක ඉඳන් එයා ගැන අමුතු හැඟීමක් හිතෙනවා. මං දන්නවා එයාටත් එහෙම ඇති කියලා. මොකද අපි ඉන්නේ එක ගෙදර නිසා ඒ බැඳීම දැන් වැඩි වෙලා. මං තනි වුණ ගෑණියක්. දික්කසාදේ වුණා කියලා මගේ හැඟීම් මැරිලා නෑනේ. දැන් ඉතින් මටත් පිරිමියෙක්ගේ ආදරයක් උණුහුමක් ඕනේ. රාත්‍රී 10ට විතර මම මගේ කාමරේ කණ්ණාඩි ඉස්සරහට වෙලා මගේ රූපේ දිහා බලාගෙන මටම මුමුණ ගත්තා. මගේ නම නිමාලි. වයස අවුරුදු 27යි. මගේ ජීවිතේ මල් කාලෙම මම විවාහ වුණේ රුවන් එක්ක. ඒත් ඒක මහා නරකාදියක් වුණා. එයාට ඕනේ උනේ කෙට්ටු රූපරාජිනියක් වගේ බෝනික්ෙක්. ඒත් මම එහෙම නෙවෙයි. මම උපතින්ම ටිකක් ඇඟපත තියෙන චබී කෙල්ලෙක්. රුවන් නිතරම මගේ ඇඟ ගැන කියලා මාව පහත් කළා. තමුසේ මහතයි කෙතයි කියලා බැනලා අන්තිමේදී යා මාව දාලා ගියේ වෙන කෙට්ටු කෙල්ලෙක් හොයාගෙන. මට ඉතුරු කළේ යාගේ අම්මාවයි රුවන්ගේ සහෝදරයා වෙච්ච ගයාන්මයි විතරයි. ගයාන්. එයා රුවන්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා මගේ වයසෙමයි. අපි දෙන්න ඉස්සර ඉදම්ම හොඳ යාළුවෝ. මගේ කසාදේ කඩුනට පස්සේ මගේ හිත හදන්න වැඩියෙන්ම ළඟ හිටියේ ගයාන්. රුවන් මගේ හිත කඩද්දි ගයාන් මගේ හිත හැදුවා. එයාගේ වචන, එයා මගේ දිහා බලන විදිහ මගේ හිතේ ලොකු වෙනසක් කළා. එදා දවසම අහස කළු කරලා තිබුණේ. මම හවස ෂව එකක් දාගෙන රෝස පාටට හුරු නයිටි ඇඳුමක් ඇදගෙන සාලෙට ආවා. ගෙදර හිටියේ මමයි ගයානුයි විතරයි. අම්මා එයාගේ නංගි කෙනෙක් බලන්න දුර පළාතක ගිහින් හිටියේ. අද රැට එන්නේ නැහැ. මේ පාළු ගෙදර වැස්ස වහින වෙලාවට තනිකම මාව කාලා දානවා වගේ දැනුණා. මම කුස්සියට ගිහින් කෝප්පි එකක් හදාගෙන සාලෙට එද්දි ගයාන් සෝෆා එකේ වාඩි වෙලා ෆෝන් එක ඔබ හිටියා. මාව දැක්කම එයාගේ ඇස් එකපාරටම නතර වුණේ මගේ ඇදුමේ. මම ඇදගෙන හිටපු ඇදුම ටිකක් තුනී නිසා මගේ ඇඟේ හැඩේ කැපිලා පෙනුණා. මම දැක්ක ගයාන් මන් දිහා අඳට බලනවා. නිමාලි, ඔයා අද හරිම ලස්සනයි. ගයාන් ෆෝන් එක පැත්තකින් තියලා මගේ දිහා කෙලින්ම බලාගෙන කිව්වා. එයාගේ කටහඬේ තිබුණේ අමුතු බරගතියක්. මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා. අනේ යනවා යන්න ගයාන්, මම මේ මහත බැලි වගේ ඉද්දි ඔයා විතරයි මට ලස්සනයි කියන්නේ. රුවන් විතරම කිව්වේ මම කැතයි කියලා. ගයාන් එකපාරටම නැගිටලා මගේ ළඟට ආවා. කොච්චර ළඟටද කියනවනම් එයාගේ සුවඳ මගේ නහයට දැනුණා. එයා මගේ අතින් අරගෙන මගේ ඇස් දෙක දිහා බලුවා. නිමාලි, රුවන් කියන්නේ ඇස් ටිබිලත් අන්ධ මෝඩෙක්. ඔයා මහත නෑ. ඔයා පිරිපුන්. ඔයා චබි. මම ආසම විදිහ ස්වරූපයක් ඔයාට තියෙන්නේ. ඔය පිරිණු ගතියට, ඔය මෘදු බවට මම හරි කැමතියි. පිරිමියෙක්ට ඕනි කෙට්ටු කෝටුවක් බදාගෙන ඉන්න නෙවෙයි. පිරිණු උණුසුමක් දැනෙන ගැහණුවෙක් එක්ක ඉන්න. ඔයාට තේරෙන්නේ නැද්ද මම ඔයා දිහා බලන් ඉන්නේ කොහොමද කියලා? එයාගේ ඒ වචනවලට මගේ ඇඟේ රෝම කූප කෙලින් වුණා. මගේ හදවත ඩග් ගාලා ගැහෙන්න ගත්තා. මේ වචන අහන්න මම කොච්චර කල් පෙරම් පිරුවද? මගේ ලස්සනට ආස කරන පිරිමියෙකු මගේ ඉස්සරහා ඉද්දි මම ඇයි තවත් දුක් වෙන්නේ? ගයාන්, මට බයයි. මම මෙමිනුවා. මම දික්කසාදු වුණ ගැහණියක්. ඉතින් මොකද? දික්කසාදු වුණා කියලා ඔයාගේ ජීවිතේ ඉවරනේ යන්නේ. ඔයාට ආදරෙ විඳින්න අයිතියක් තියෙනවා. ගයාන් එහෙම කියලා මගේ කම්මුලක් අත ගෑවා. එයාගේ රළු අතේ ස්පර්ශය මගේ මූණට දැනෙද්දි මම මගේ ඇස් පියව ගත්තා. මට ඕන වුණේ එයාගේ පපුවට තුරුල් වෙන්න. ඒත් මම ආපහු පියවරක් පස්සට ගත්තා. තාම මට ඒකට හයියක් තිබුණේ නැහැ. වෙලාව රෑ 11:00 වුණා. එළියේ දාරානිපාත වැස්ස. අකුණු ගහන සද්දෙට මුළු ගේම දෙදරනවා වගේ. මම කාමරේට වෙලා හිටියට මට නිින්ද ගියේ නෑ. එකපාරටම සාලේ පැත්තෙන් බඩ ඇස් ගාලා ලොකු සද්දයක් ආවා. මම කලබලෙන් දුවගෙන සාලෙට ගියා. බලද්දි වහලේ තිබුණු පරණ සිවිලිම් ෂීට් එකක් වතුර බරට කඩාගෙන වැටිලා. සාලේ මැදට වතුර ගලනවා. වහලේ හිලෙන් වතුර ධාරාවක් කෙලින්න ගේ ඇතුළට එනවා. දෙයියනේ මම කෑ ගැහුවා. ගයාන් එයාගේ කාමරේ ඉඳන් දුවගෙන ආවා. එයා හිටියේ ෂෝටක් විතරක් ඇදගෙන. උඩට ඇදුමක් දාගෙන හිටියේ නෑ. එයාගේ පුලුල් පපුව මහත අත් දැක්කම මේ කලබල ආස්සෙත් මගේ හිත ගැස්සුණා. ෂිට්! වැස්ස තද වෙඩි නිසා වහලේ ලීක් වෙලා සිවිලිම් දිරලා තිබිලා තියෙන්නේ. ගයාන් උඩ බලාගෙන කිව්වා. නිමාලි, ඉක්මනට බාල්දියක් ගේන්න. මම ගබඩා කාමරෙම් ඉනිමග ගේන්නම්. මේකට తాවකාලිකව ප්ලාස්ටික් ෂීට් එකක්වත් ගහන්න වෙලම නැත්තම් ගේම යට වෙයි.
මම ඉක්මනට බාල්දි අරන් යෙද්දී ගයාන් උස යකඩ ඉනිමගක් අරගෙන ඇවිත් වතුර වැටෙන තැනට යටින් තිබ්බා. එයා ලොකු ප්ලාස්ටික් ෂීට් එකක් අතර ගත්තා. නිමාලි, ඔයා මේ ඉනිමග තද කරලා අල්ලගන්න. පොළව තෙමිලා නිසා ලිස්සන්න පුරුවන්. මම ඉක්මනට මේක අලවන්නම්. ගයාන් ඉනිමග දිගේ උඩට නැග්ගා. මම පහලේ ඉඳන් මගේ මුළු ශක්තියම දාලා ඉනිමග අල්ලගෙන හිටියා. ගයාන්ගේ කකුල් මගේ මූණට ගොඩක් ළඟයි. එයා අමාරුවෙන් සිවිලිම පැත්තට නැඹුරු වෙලා ෂීට් ටික රදවන්න හැදුවා. තව ටිකයි. ගයාන් උඩ ඉඳන් දඟලනෝ. එකපාරටම ලොකු අකුණක් ගැහුවා. ඒත් එක්කම වගේ ගයාන්ගේ කකුල තෙමිලා තිබුණු ඉනිමගින් ලිස්සලා ගියා. නිමාලි, අයින් වෙන්න! ගයාන් කෑ ගැහුවා. ඒත් මට අයින් වෙන්න වෙලාව තිබුණේ නෑ. ගයාන්ගේ බරත් එක්කම ඉනිමග මගේ පැත්තට පෙරළුණා. මාව ආරක්ෂා කරන්න හිතාගෙනද මන්දා ගයාන් බිමට පනින්න හැදුවා. ඒත් එයාගේ සමබාරතාවය ගිලිහිලා එයා කෙලින්ම වැටුනේ මගේ ඇඟ උඩට. අපි දෙන්නම දඩාස් ගාලා සාලි ටයිල් පොළව උඩට වැටුණා. මගේ හුස්ම හිර වුණා වගේ දැනුණා. ගයාන් මගේ ඇඟ උඩ. එයාගේ මුළු බරම මගේ ඇඟට දැනිලා තිබුණේ. මගේ ඔළුව වැදෙන්නේ නැති වෙන්න එයා එයාගේ අත මගේ ඔළුව යටින් තියලා තිබුණා. තත්පර ගානක් යනකම් අපි දෙන්නටම වචනයක්වත් කතා කරගන්න බැරි වුණා. ඇහෙන්නේ වැස්ස සද්ද විතරයි. මම හෙමින් ඇස් ඇරලා බැලුවා. ගයාන්ගේ මූණ තියෙන්නේ මගේ මූණට අඟලක් විතර උඩින්. එයාගේ ඇස් බියෙන් ලොකු වෙලා මගේ දිහා බලන් ඉන්නවා. නිමාලි, ඔයාට තුවාලද? රිදුනද? එයාගේ කටහඬ වෙවුලනවා. එයාගේ හුස්ම මගේ මූණට වදිනවා. නෑ, මට හොඳයි. ඔයාට? මමත් කෙන්දිරුවා. එයා මගේ ඇඟ උඩින් නැගිටින්න හැදුවා. ඒත් එයා එකපාරටම නතර වුණා. අපි හිටපු ඉරියව්ව නිසා අපේ ඇඟවල් එකට තැද වෙලා තිබුණේ. එයාගේ රස්නේ කෙලින්ම මගේ ඇදුමට අස්සෙන් මගේ හමට දැනුණා. ගයාන්ගේ ඇස් මගේ ඇස් වලින් මිදිලා මගේ තොල් දිහාට ගමන් කළා. වැටුණු පාරට මගේ ඇදුම ටිකක් පහත් වෙලා තිබුණේ. එයාගේ හුස්ම වැටෙන වේගය වැඩි වුණා මට දැනුණා. ගයාන් මගේ කටින් ඉබේම පිට වුණා. නිමාලි, මට තවත් මේක හිර කරගෙන ඉන්න බෑ. ගයාන් රහසින් වගේ කිව්වා. මම ගොඩක් කාලෙක ඉන්න මේ වෙලාව වෙනකම් බලන් හිටියේ. ඔයා මගේ ළඟ ඉද්දි, ඔය සුවඳ දැනෙද්දි මම කොච්චර අමාරුවෙන්ද හිටියේ කියලා ඔයා දන්නේ නෑ. එයා එහෙම කියලා එයාගේ මූණ තවත් පහත් කළා. මගේ හිතේ තිබුණු පාළුව, වේදනාව, ආදරයට තිබුණු කෑදරකම ඔක්කොම එකතු වෙලා මම මගේ අත් දෙක එයාගේ බෙල්ල වටේ යවුවා. මටත් ඔයා වෝනේ ගයාන්, මාව තනි කරන්න එපා. ඊළඟ මොහොතේ ගයාන්ගේ තොල් මගේ තොල් එක්ක යාවුණා. ඒක නිකන් හාදුවක් නෙවෙයි. අවුරුදු ගානක් තිබහෙන් හිටපු කෙනෙක් වතුර උගුරක් බොනවා වගේ එයා මගේ තොල් සිපගත්තා. ඒ ආදරේ මට පළවෙනි වතාවට ගොඩක් දැනුණා. මමත් එයාට ඒ සමානවම ප්‍රතිචාර දක්වුවා. එයාගේ දෑත් වලින් මාව තව තවත් එයාට තද කරගත්තා. සිවිලිමෙන් වැටෙන වතුර බින්දු අපේ ඇඟවල් උඩට වැටුණත් අපිට දැනුනේ අපේ හිත ඇතුලේ ඇවිලෙන ගින්දර විතරයි. සාලේ බිම අකුණු ගහන අහස යට අපි දෙන්න අපේ ආදරේ පළවෙනි පාරට වින්දා. මට කොච්චර ආදරේද කියන එක එයාගේ හැම ස්පර්ශයකින්ම මට තේරුණා. රුවන් මාව ප්‍රතික්ෂේප කරපු හැම තැනකටම ගයාන් ආදරේ කළා. එයා මගේ කම්වලට මගේ මූණ සිපගද්දි මට දැනුනේ මම ලෝකේ ඉන්න වටිනාම ගැහණිය කියලා. ඒ මොහොතේ මගේ දික්කසා දුන්නු අතීතේ සම්පූර්ණයෙන්ම මැකිලා ගියා. පැයකට විතර පස්සේ අපි දෙන්න සාලේ බිමම එකිනෙකාට තුරුල් වෙලා හිටියේ. ගයාන් මගේ ඔළුව අත ගාන ගමන් හිටියේ. නිමාලි, මම ඔයාව කවදාවත් දාලා යන්නේ නැහැ. රුවන් කරපු මෝඩකම මම කරන්නේ. මම හෙටම අම්මා එක්ක කතා කරනවා. මම ගැස්සිලා ගියා. අම්මා මොනව හිතයිද ගයාන්? අම්මා කැමති වෙයි. අම්මා කොහොමත් කැමති නෑ ඔයා මේ ගෙදරින් යනවට. අනික මම මගේ අයියා වගේ නෙවෙයි කියලා අම්මා දන්නවා. මට ඕනේ ඔයාව නිල වශයෙන්ම මගේ කරගන්න. එදා රෑ අපි කාටත් හොරෙන් ගත කරපුයේ හෝරාව මගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුවා. පහුදා උදේ අම්මා ආවම මම බයෙන් හිටියේ. ඒත් ගයාන් කෙලින්ම ගිහින් අම්මා එක්ක කතා කළා. අම්මේ, මට නිමාලිව බඳින්න ඕන. අයියා යාව දාලා ගියාට මම එයාව ආදරෙන් බලා ගන්නවා. අපි දෙන්න අතරේ දැන් සම්බන්ධයක් තියෙනවා. අම්මා මුලින් පුදුම වුණා. ටික වෙලාවක් අපි දිහා බලන් හිටපු අම්මගේ ඇස්වල කඳුළු පිරුණා. මම දැනන් හිටියා උබලා දෙන්න අතරේ මොකක් හරි හිතවත්කමක් තියෙනවා කියලා. නිමාලි දුවේ, මගේ ලොකු පුතා කරපු පව් වැඩේට මම තාමත් දුක් වෙනවා. උඹ වගේ රත්තරන් කෙල්ලෙක්ට දුකක් දෙන්න මට ඕල නැහැ. පොඩි පුතා එක්ක හරි උඹ සතුටින් ඉන්නවනම් මට ඒ ඇති. අම්මා මගේ ඔළුව අතගාලා ආශිර්වාද කළා.
මට දැනුනේ මගේ පපුවෙන් ලොකු බරක් අයින් වුණා වගේ. ටික දවසකට පස්සේ අපි චාම් උත්සවයක් අරන් විවාහ වුණා. මනාලියක් විදිහට සැරසිලා ගයාන්ගේ අතින් අල්ලගද්දි මට හිතුනේ මේ ඔක්කොම හීනයක්ද කියලා. ඒත් ගයාන් මගේ දිහා බලපු ආදරණීය බැල්ම මට කිව්වා මේක ඇත්තක් කියලා. දැන් මම ලෑට නිදාගන්න යන්නේ තනියම නෙවෙයි. මාව පන වගේ බලාගන්න ගයාන්ගේ උණුසුම් පපුව උඩ තමයි මම හැමදාම රැට නිදාගන්නේ. එදා වහලේ කැඩුණු දවසේ සිද්ධ වුණුවේ පුංචි අනතුර මගේ මුළු ජීවිතේම ගොඩනැගුවා. තනියුණු ගැහණියකට ආදරේ ඕන වුණාම ඒක ලැබෙන්න ඕන තැනින්ම ලැබුණාම දැනෙන සතුට වචනෙන් කියන්න බෑ. දැන් මට කාමරේ කණ්ණාඩියේ ඉස්සරහට ගිහින් අඬන්න ඕන නැහැ. මොකද මම දැන් දන්නවා මම කොච්චර මහත වුණත් ලෝකේ එක පිරිමියෙක් හරි මාව දකින්නේ ලෝකේ ඉන්න ලස්සනම ගෑණි විදිහට කියලා. ඒ ගයාන් මගේ ආදරේ.